එකල්හි ආයුෂ්මත් සුදින්න තෙමි ඒ පිළුණු කොමු පිඩුව එක් ගෙබිත්තියක් ළඟ හිඳ වළඳයි. ආයුෂ්මත් සුදින්නගේ පියතෙමේද කර්මාන්ත ස්ථානියෙන් පෙරලා එන්නී ඒ පිළුණු කොමු පිඩුව එක් ගෙබිත්තියක් ළඟ හිඳ වළඳන්නා වූ ආයුෂ්මත් සුදින්න දිටීය. දැක ආයුෂ්මත් සුදින්න වෙත එළඹියය. එළඹ ආයුෂ්මත් සුදින්නට මේ කීය. දරුව සුදින්නේනි රැලෑකි කුමු පිඩුව වළඳවුද අත්තිනාම තොප කෙරෙහි ශ්‍රමණ ගුණ විශේෂයක් එත්මය. දරුව සුදින්නය සිය ගෙට යායුට නොවේද? ගැහැවිය ඔබගේ ගෙට ගියෙමු. මේ පිළුණු කොමු පිඩුව ඒ ඔබගේ ගෙයින්. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පියතෙමි ආයුෂ්මත් සුදින්නගේ බාහුවගෙන ආයුෂ්මත් සුදින්නට මෙය කීය. දරුව සුදින්නේනි එව ගෙට යමුයි. පසුව ආයුෂ්මත් සුදින්න තෙමි සිය පියාගේ ගෙට ගියේය. ගොස් පනවන ලද අස්නෙහි හුනි. ඉන්පසු ආයුෂ්මත් වූ සුදින්නගේ පියතෙමි ආයුෂ්මත් වූ සුදින්නට දරුව සුදින්නය අනුභව කරවයි මෑ කීය. ගැහැවිය කම් නැත. අද බත් කිස නිමවන ලදී. ඊ සුදින්න භික්ෂුතෙමි කීය.